අද දිනය තුළ මේ වනතෙක් කොටස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය කුමන අයුරින්ද සිදු වුණේ යන්න ඔබේ අවධානයට යොමු කරන්නයි මේ සූදානම. මේ වන විට කොටස් වෙළඳපොළෙහි පහළ යාමක් වාර්තා වේ. මේ වනතෙක් සමස්ත මිල දශකයේහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කරන විට එය උදැසන පටන්ම පහළ යාමක් පෙන්නුම් කරනු ලැබුවා. මේ වන විට ඒ ඒකක 0.3 පහළ ගොස් ඇති අතර එහි ඒකකගේ සටහන් වනුයේ ඒකක 22,812.22ක් ලෙසයි. එමෙන්ම තෝරාගත් සමාගම් නියෝජනය කරන SNPSL 20 මිල දර්ශකයේද උදැසන පටන්ම පහළ යාමක් වාර්තා කරනු ලැබුවා. එය 0.14ක පහළ යාමක් වාර්තා කරන අතර එය ඒකක ලෙස ඒකක 8.83කි. මේ වන විට SNPSL 20 මිල දර්ශකයේහි ඒකකගේ සටහන් වනුයේ ඒකක 6,257.48ක් ලෙසයි. එමෙන්ම මේ වනතෙක් සමස්ත වෙළඳපොළ පිරිවැඩපු රුපියල් බිලියන 3.04ක් ලෙස වාර්තා වනවා. මේ වනතෙක් ප්‍රතිශතාත්මකව ඉහළ මිල වර්ධනයක් වාර්තා කළ කොටස් පිළිපලින් සිලෝන් හොස්පිටල්ස්, ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆෝල්ට්, Mercantile Investment and Finance, Office Equipment සහ පරගණ සිලෝන් ලෙස වාර්තා වේ. එමෙන්ම මේ වනතෙක් ප්‍රතිශතාත්මකව මිල ගණන් පහළ ගිය කොටස් පිළිපලින් ටෙස් ඇග්‍රෝ, විදුලංකා, Hunter and Company, මල and පිප් සිලෝන් සහ එක්ස්ටර්මිනේටර්ස් ලෙස වාර්තා වේ.